ඔබේ ජීවන කතාවේ හරිද? ඔබේ ජීවන කතාවේ පෙරවදන ලිවීමේ උරුමකාරයා ඔබ. ඔබ තමයි පෙරවදන ලියන්නේ. ඔබ තමයි පූර්විකාව ලියා ගන්නවා. පොතේ අන්තර්ගතය සකස් වෙන්නේ එතකොට. ඒ නිසා විශේෂයෙන් මතක තියාගන්න ඔබ අනාගතයේ කවර පුද්ගලයෙකු වෙනවාද කියන එක තීරණය මේක. ඒක අපි දමු විශේෂයෙන් මතක තියාගන්න එක කාරණා. මොකක්ද මතක තියාගන්න ඕන? මේ මාස දෙක ඇතුලේ ඔබේ අනාගත චරිතය කුමක් බවට පත් කර ගන්නවද කියන කාරණාවේ යතුර තියෙන්නේ ඔබ. එනිසා ඔබ අනාගතයේ ජීවිතේ නැමැති වේදිකාව මත රඟපාන්න කවර චරිතයද කියන එක තෝරගන්න තියෙන්නේ මේ මාස දෙකමාරයි. එනිසා මේ මාස දෙකමාරේ හෝම්වර්ක් හරියට කළේ නැත්තම්, රිහර්සල් හරියට කළේ නැත්තම් මතක තියාගන්න. ජීවිතේ නැමැති නාට්‍යයේ ප්‍රේක්ෂකයෝ බලන්නේ නැහැ. ඔබේ ජීවිත නාට්‍යය කවුරුවත් ගණන් ගන්නෑ. සමහර වෙලාවට ඔබට ප්‍රේක්ෂකයාගෙන් ඔල්වරසන් වෙනුවට හුවක් නැහැ. මම කියන්නේ හුව අයින් කරලා ඔල්වරසන් ලබා ගන්න නම් මේ සති කීපය ඉතාම හොඳට මහන්සි වෙන්න. ඒ මහන්සියේ ප්‍රතිඵල තුල ඔබට පුළුවන්කම තියෙනවා ඔබේ අනාගත භූමිකාව ස්ථාවර එක තැනක තියන්න. සීලාරත්න කාර්යවසම් ශිල්පාරන්නේ උරුමකාරයින්ගේ මග